හලෝ අද ආවේ හුරතලයට කතා කරන අපේ බබාලා ඒ හුරතලේ හරිද එහෙමත් නැත්නම් ප්‍රතිකාර අවශ්‍යද කියන එක පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ අපි අද කතා කරන්නේ බබාලාගේ උච්චාරණ දෝෂ ගැන. උච්චාරණ දෝෂ වලට විසඳුම තමයි ස්පීච් තෙරපි කියන්නේ කතන චිකිත්සාව. හැබැයි රටා කීපයක් තියෙනවා මේ කියන රටාවලදී තමයි අපි කියන්නේ වහාම ස්පීච් තෙරපිස් කෙනෙකුට පෙන්නවන්න කියලා. අපි මේ රටා මොනවද කියලා දැන් බලමු. මොකද බබාලා චූටි කාලේ කොහොමත් උච්චාරණ දෝෂ එන්න පුළුවන්. ඒවා සාමාන්‍යද එහෙම නැත්නම් ප්‍රතිකාර ගන්න ඕනේ රටාවක්ද කියන එක තමයි අද පැහැදිලි කරලා දෙන්න යන්නේ. පළවෙනි එක තමයි ඩ සහ ක ශබ්දවලට ග කියනවා නම් ඒ කියන්නේ කප් වෙනුවට ගප්, ඩක් වෙනුවට ගප්. ආන් එහෙම කියනවා නම් ඒ කියන්නේ මේ தত্ত্বය අවුරුදු 3 වෙනකොට නිවැරදි වෙන්න ඕනේ. අවුරුදු 3න් පස්සෙත් මෙහෙමනම් වෙන්නේ. ඔව් එතකොට ස්පීච් තෙරපි වලට ගියානවා නම් හොඳයි. වචනයක අගට යෙදෙන ග ශබ්දය වෙනුවට ක කියනවා නම් ඒ කියන්නේ බෑග් වෙනුවට බෑක් කියනවා නම් මේක නිවැරදි වෙන්න ඕනෙත් අවුරුදු 3ක් විතර වෙනකොට. අවුරුදු 3න් පස්සෙත් මේක තියෙනවා නම් ඒ කියන්නේ බබාට උච්චාරණ දෝෂයක් තියෙනවා. වයස අවුරුදු 3 වෙනකොට නිවැරදි වෙන්න ඕන තවත් උච්චාරණ දෝෂ වර්ගයක් තමයි වචනයක අගට යෙදෙන හල් ශබ්දය නොකියා සිටීම. ඒ කියන්නේ අයිස් වෙනුවට අයි කියනවා. එහෙම බෑ. ඒක 3 වෙනකොට නිවැරදි වුණ නැත්නම් ඒ කියන්නේ උච්චාරණ දෝෂයක් තියෙනවා කියන එකයි. උෂ්මන් අක්ෂර කියන්නේ නැති වෙන්න පුළුවන් බබාලා. මේක පොඩි කාලේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවුරුදු 3මාරෙන් පස්සෙත් මේක තියෙනවා නම් ඒ කියන්නේ බබාව පෙන්වන්න ඕනේ. මොකක්ද මේකට උදාහරණය? ෆිෂ් වෙනුවට පිස්. සීල් වෙනුවට ටීල්. වෙට් වෙනුවට ඩෙඩ් වගේ රටාවල්. හරි? අවුරුදු 3මාර වෙනකොට හරියන්න ඕන තවත් එකක් තමයි වචනයක තියෙන දුර්වල ශබ්දේ අවසන්නේ නැති වීම. ඒ කියන්නේ ටොමැටෝ වෙනුවට මටෝ වගේ දේවල් කියනවා. ඒකේ ටෝ කියන එක දුර්වලයිනේ. අන්නේ දුර්වල ශබ්දය වෙනුවට ටොමැටෝ එකේ මටෝ කියනවා. ඒ වගේ දේවල් 3මාර වෙනකොට හරියන්න ඕනේ. හල් අකුරු දෙකක් යෙදෙන තැන්වල පළවෙනි හල් අකුර නොකියා ඉන්න පුළුවන්. මේක හරියන්න ඕනේ අවුරුදු 4ක් විතර වෙනකොට. උදාහරණ මොනවද? ස්මැක් වෙනුවට මැක්. අන්න ඒ වගේ තත්ත්ව. අපේ උච්චාරණයට ඕන කරන ශබ්ද මේ කටේ නිපද වෙන්නේ කොටස් 3කට විතර. ඒ කියන්නේ ඉදිරිපස, මැද සහ පිටුපස විදියට. එතකොට පිටුපසින් නිපද වෙන ශබ්ද වෙනුවට ඉස්සරහින් අපි කියන ශබ්ද දාලා කතා කරනවා නම් ඒකත් අවුරුදු 4 වෙනකොට ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයකට කාර් වෙනුවට ටාර් කියනවා නම් බලන්න කයන්නයි ටයන්නයි කතා කරලා කා තියෙන්නේ පිටිපස්සේ ටා තියෙන්නේ ඉස්සරහා. අවුරුදු 4මාරක් වෙනකොට ච සහ ජ ශබ්ද වෙනුවට වෙනස් ශබ්ද දාලා කතා කරන එක නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ ජාර් වෙනුවට ෂාර්, චා වෙනුවට ෂයා. ඒ වගේ වචන. ඒවා නිවැරදි වෙන්න ඕන 4මාරක් විතර වෙනකොට. ච සහ ජ ශබ්ද නවත්තලා කතා කරන එකත් සාමාන්‍යයෙන් අවුරුදු 4මාරක් වෙනකොට නවතින්න ඕන. ඒ කියන්නේ ජෑම් වෙනුවට දෑම්, චීස් වෙනුවට ටීස් වගේ දේවල්. ඊළඟට එනවා බහුතරයකට තියෙන ලොකුම ශබ්ද. ඒ තමයි ර ශබ්දය. ර ශබ්දයට ල ශබ්දය තමයි ගොඩක් අය යොදාගන්නේ. මේක සාමාන්‍යයෙන් අවුරුදු 5ක් විතර වෙනකොට නිවැරදි වෙන්න ඕන. නමුත් මේකේ උපරිමය අවුරුදු 7ක් විතර වෙනකන් තියෙන්න පුළුවන්. ඉතින් අවුරුදු